අපි අද මුලින්ම කතා කරමු කුම්භ සහ මිථුන ලග්න හිමියන් ගැන. කුම්භ සහ මිථුන කියන්නේ වායු රාශි දෙකක්. මේ දෙන්න අතර ඇතිවන්නේ ක්ෂණික බුද්ධිමය ආකර්ෂණයක්. දෙදෙනාගේම සිතිවිලි එකිනෙකට හොඳින් ගැලපෙන නිසා ඕනෑම ගැටලුවක් හොඳින් කතා බහ කර විසඳා ගැනීමට මොවුන් සමත් වෙනවා. ඒ වගේමයි ආදරය සහ මිත්‍රත්වය එකට කැටියු නිදහසට ඉඩ දෙන ඉතා සාර්ථක සම්බන්ධයක් මොවුන් තුළ ඇති වෙනවා. හරි, අපි දැන් කතා කරමු කුම්භ සහ ධනු ලග්න හිමියන්ගේ ගැලපීම. ධනු කියන්නේ ගිනි රාශියක් නිසා එය කුම්භ ලග්න හිමියාගේ සමාජ සත්කාර සහ දාර්ශනික අදහස් වලට ඉතා හොඳින් ගැලපෙනවා. දෙදෙනාටම ලෝකය දැකීමට සහ නව අත්දැකීම් ලබා ගැනීමට ඇති කැමැත්ත මෙම බැඳීම තව තවත් ශක්තිමත් කරනවා. අපි දැන් බලමු කුම්භ සහ තුලා ලග්න හිමියන්ගේ ගැලපීම. තුලා ලග්නයේද වායු රාශියක් නිසා සිකුරු ග්‍රහයාගේ අධිපතිත්වය දරනවා. ඉතින් කුම්භ ලග්න හිමියාගේ පරමාදර්ශී අදහස් තුලා ලග්න හිමියාගේ ආකර්ශනීය සහ සාධාරණ ගතිගුණ සමග මනාව මුසු වෙනවා. එකිනෙකාට ගරු කරමින් සමාන අයිතිවාසිකම් සහිතව ගොඩනැගෙන සුසංයෝගයක් බවට මේ යුවළ පත් වෙනවා. අපි දැන් කතා කරමු කුම්භ සහ මේෂ ලග්න හිමියන්ගේ ගැලපීම. මේෂ ලග්නය කියන්නේ කුම්භ ලග්න හිමියාගේ අදහස් වලට නව ශක්තියක් සහ උද්‍යෝගයක් ගෙන දෙන ගිනි රාශියක්. කුම්භ ලග්න හිමියාගේ ක්‍රියාකාරීත්වය සමග එක් වී ආකර්ශනීය ජීවිතයක් ගොඩනගා ගන්න මොවුන්ට පුළුවන් වෙනවා. කිසිදා කම්මැලි නොවන ත්‍රාසජනක අත්දැකීම් වලින් පිරුණු යුග ජීවිතයක් මොවුන්ට උරුම වෙනවා. කුම්භ ලග්න හිමියාගේ කේන්දරයේ ආදරය හා බැඳුණු සිකුරු සහ සඳු ග්‍රහ පිහිටීම් මගින් ඔවුන්ගේ සැබෑ හැඟීම් නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් කුම්භ ලග්න හිමියන් සමග ආදරය කිරීමට නම් ඔවුන්ට යම් නිදහසක් ලබා දෙමින් හොඳ මිතුරන් බවට පත්විය යුතුයි. ඒ මගින් යහපත් යුග දිවියක් ගත කරන්න මොවුන්ට වාසනාව උදා වෙනවා.